ආයුබෝවන් සුබ දවසක්. ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. අද අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ ජ්‍යොතිර්විද්‍යාව සහ ඒ හා බැඳුණු විවාහ පොරොන්දම් බැලීම යන කාරණා ගැනයි. ඉතින් මේ වෙනුවෙන් අද අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආර්.එම්. මොහොට්ටි මහත්මයා. ආයුබෝවන් කියලා පිළිගන්න උතුමා. ආයිබන් කියලා පිළිගන්න බණ්ඩාර මහත්තයා දුටුගැමුණු ටීවී channel එක මගින් ඔබතුමා මේ ගෙනේන වැඩසටහන පිළිබඳ ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොහොට්ටි මහත්මයා මේ මාතෘකාවට පිවිසෙන්න කලින් අපි මේ ගැන කෙටි පැහැදිලි කිරීමක් කරගනිමුද? ජ්‍යොතිර්විද්‍යාව කියන මේ ශාස්ත්‍රය කොහොම පැරණි නේද මොහොට්ටි මහත්මයා? අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උප්පත්තියටත් කලින් ඉඳන්ම මේ ශාස්ත්‍රයේ ලෝකේ පැවතිලා තිබිලා තියෙනව නේද? ඔව් අගස්තු පුරා 810කට පෙර ඉඳන් පැවතිලා තියෙනවා. එතකොට ජ්‍යොතිර්විද්‍යාව එක් විවිධාංකරණ වශයෙන් අපිට ගණන් ගන්න පුළුවන් දේවල් ඒක බෙදිලා යනවා. ජන්ම කේන්ද්‍ර ජ්‍යොතිෂ විද්‍යාව, වෛද්‍ය දෝෂ විද්‍යාව, නක්ෂත්‍ර දෝෂ විද්‍යාව, ලෝකායන ජ්‍යොතිෂ විද්‍යාව, තත්කාල ජ්‍යොතිෂ විද්‍යාව වශයෙන් ඒක පුළුල් වශයෙන් ගත්තම මේ විදිහට බෙදිලා යන බවක් තමයි පේන්නේ. ඊට කලින් අපිට පැහැදිලි කරන්නකෝ මහත්මයා මේ අපේ මේ ජ්‍යොතිෂය ගැන කතා කරන්නේ මේ ග්‍රහලෝක නම ගැන නේද? ග්‍රහලෝක නම කියන්නේ රවි බුධ ගුරු ශුක්‍ර ශනි සෙනසුරු. එතකොට මෑතකදී සොයාගත්තු ඒ නැප්චූන් ප්ලූටෝ ඒ වගේ. ඒතකොට මේ ඔබතුමා මේ කියනෝ මේ ග්‍රහලෝක වලින් අපිට මේ බලපෑමක් තියෙනවද ඔය ජ්‍යොතිෂය කතා කරනවා? තියෙනවා. ඒ අවස්ථාවේදී අහසේ ජ්‍යොතිෂ තරු අනුතරු අපිට කොහොමද බලපාන්නේ කියලා ඒගොල්ලන්ගේ විකිරණ ශක්තිය කිරණ ශක්තිය බලපානවා. ඒකට අපේ උපන් වෙලාව සම්බන්ධ කරගෙන හොයාගන්න සම්බන්ධ කරගෙන ජ්‍යොතිෂවේදීන් මේ හොයාගන්න පුළුවන්. එතකොට නෝක නාඩි ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියලා වෙනම තියෙනවා. එතකොට ඔය ගත්තම දැන් කේපී කියන්නේ ක්‍රිෂ්ණමූර්ති අනුව තමයි ඊටාම ක්‍රිෂ්ණමූර්ති කියන්නේ ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා විසින් මේ හඳුන්වලා දීපු තියෙනවා මේ ක්‍රිෂ්ණමූර්ති කියලා ජ්‍යොතිෂය. ඒකෙන් සූම් කියන්නේ ඊටාම සියුම්ම යමක් ප්‍රකාශ කිරීමේ මේ හැකියාව තියෙනවා. එහෙනම් අපිට එහෙනම් පැහැදිලි කරන්නකෝ මේ විවාහ කේන්දරේම සම්බන්ධව මොනවද මේ තියෙන වැදගත්කම කොහොමද මේ කටයුතු කරන්නේ කියලා. විවාහ පිළිබඳ ගත්තොත් ඊටාම වැදගත් මාතෘකාවකට සැලකන්න පුළුවන්. අත් වශයෙන්ම ජීවිතේ ප්‍රධාන සම්දිස්ථානයක් වන විවාහ ජීවිතයේදී පොරොන්දම් බැලීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක් හැටියට සැලකනවා. ඒත් මෑත භාගයේදී සමහරු ඒ ගණන් ගන්නේ නැතුවත් ඉන්නවා. ඒ වුණාට ඒවයේ ප්‍රතිවිපාක ලැබෙන ගණන් ගන්න නැති අයට ඒවයේ ප්‍රතිවිපාක ලැබෙන අවස්ථාවක් තියෙනවා. අපි විවාහ කේන්ද්‍රයක් ගත්තොත් අත් වශයෙන්ම ඒ දෙදෙනාගේ මනෝකූටේ ඒ විවාහයේදී අපි විශේෂයෙන් බලන්න ඕන මනෝකූටේ දෙදෙනාගේ මනෝකූටේ කියන්නේ මනෝකූටේ කිව්වේ දෙදෙනාගේ මනස ගැළපෙන්න ඕන. තීරණ ගැනීමේදී ඒ දෙදෙනාම එක තීරණේ ඉඳලා සුහදත්වෙන් කතා කරලා ඒ කියන්නේ කෙනෙක් කියන දේ අනික් කෙනාට පිළිගන්නේ නැත්නම් ඒකට හේතුව දැකලා සුහදත්වෙන් මනෝකූටේ මේ ගැලපුණා නම් මනෝකූටේ ගැලපීමේදී තියෙනවා මහත්මයා මේ ඔය පොරොන්දම් විශ්ෙන් නැගත් පොරොන්දම. ඒකේ මනෝකූට කියන්නේ හිතට පතන දේ හිත දෙන්නගෙම සිත එක එකඟතාවයෙන් යන්න ඕන අතන. ඒතර තවත් මොනවද ගලප ගන්න ඕන? ඔය එකඟතාවයෙන් යනකොට පොරොන්දම් විශ්ෙදී ගැලපීම ගොඩක් තියෙන අයගේ ඒකේ සිත එකඟතාවයට එන බව මේ තේරුම් ගන්නලා තියෙනවා. ඒක සොයා බැලීමේදී ඒ කියන්නේ දැන් තෙන්දී නැගත් පොරොන්දම, ඝන පොරොන්දම, යෝනි පොරොන්දම, එතකොට නාඩි පොරොන්දම, මේ රාශි පොරොන්දම් කීයක් තියෙනවද? 21ක්ද? 20ක් තියෙනවා. කලින් ගොඩාක් ඉස්සර 10 තිබුණා. ඒක දැන් 20 වෙලා ඒ විදිහට තමයි හැවිලා. 20න් කීයක්ද මේ ගැලපෙනව නම් හොඳයි කියලා කියන්නේ? මේ අත්‍යවශ්‍ය පොරොන්දම් ටික තියෙනවා. නාඩි පොරොන්දම, ග්‍රහ පොරොන්දම එහෙම. එතකොට නක්ෂත්‍ර පොරොන්දම කිව්වේ නැකත් පොරොන්දම. එතකොට යෝනි පොරොන්දම්, ආයුෂ පොරොන්දම් ඕවා මේ ගැලපීම තියෙනකොට කියන්නේ 50%කටත් වැඩියෙන් තියෙනවා නම් හොඳයි.
ඒ ගැළපීම් හරියට තියෙනවා නම් ඊට වටිනවා. ඔව්. එතනින් එහාට ඒක තමයි මුල් වුණාට දැන් තව ප්‍රශ්නයක් තියෙන්නේ මහත්තයා. එතන ඔය නැකත් මේ පොරොන්දන් 20 ගැලපුණා. පොරොන්දන් රාශි කොටුව එතකොට මේ නවාංශක ඒවත් බලන්න ඕනේ. රාශි කොටුවේ ගැලපීම කියන්නේ ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා සමහරු නක්ෂත්‍ර නැකත් නේ කියන්නේ පොරොන්දන් 20 ගැලපු පමණින්ම ඒ විවාහය සාර්ථකයි ඒ කියලා තීරණය කරන්නේ නැතුව අර නැකත් කොටුවල දැන් අපි කියමු කුජ ඔය එතන තියෙනවනේ කුජ බොම දෝෂය නාසංශක දෝෂය ඔය වශයෙන් දෝෂ ගොඩක් තියෙනවා. ඒ දෝෂ තියෙනවද කියලා කේන්ද්‍ර කොටුවෙන් බලන්න ඕන. ඒ බලන්නේ නැතුව හරි තීරණය දෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ පොරොන්දම් බැලුවට අනිත් පැත්තෙමුත් අර ටික බලන්න. අනිත් පැත්තෙන් කිව්වේ කේන්දර කොටුව තියෙනම කේන්දරේ තියෙනවනේ තමන්ගේ. ඔව්. කේන්දරේ ගැලපුමත් බලන්න ඕනේ. ඔතන තියෙනවනේ ඔය සනි මංගල දෝෂේ, කුජ දෝෂේ. දැන් හැබැයි ඊව බැලිල්ලේදී මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් කුජ දෝෂේ කුජ 7 තියෙනකොට 8 තියෙනකොට 2 තියෙනකොට 12 තියෙනකොට එහෙම ගොඩාක් කට්ටිය බලපා මේ බය වෙනවා. බය වෙලා අනේ හොඳ නැහැ කියලා කේන්ද්‍රය ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප කරන්න ඕන අර කුජ දෝෂ තියෙන තැන්වල කුජ දෝෂ භංග වෙනවද කියලා බලන්න ඕන. ඒ නක්ෂත්‍ර දෝෂේ කැපෙනවද කියලා. දෝෂ කැපෙනවද කියලා. දෝෂ කැපෙනවා නම් එතන ගැටලුවක් නැහැනේ. දැන් අපි කුජ අපේ හතේ හිටියව කියමු සමහරට කුජ බලවත් වෙලා සුවශේත්‍ර වෙලා උච්ච වෙලා වගේ බලවත් වෙලා ඉන්නකොට එතන එහෙමකට ගැටලුවක් එන්නේ නැහැ. ඒක ඒ වුණාට සමහරු එතරේ දැක්ක පමණින්ම බය වෙනවා. මේ පොරොන්දම් 20න් මේ 20ම ගැලපෙන්න ඕනේ නැහැ. හැබැයි මේ ප්‍රධාන ඒවා ටික ගැලපෙන්න ඕනේ. ප්‍රධාන ඒවා ටික ගැලපුණා නම් ගැලපිලා ඔය මං කියපු පොරොන්දම් මේ ලග්න කොටුවේ ඒ ගැලපීමත් ආවනම් හරියට හරි. ඔව් හරියට හරි කියන්නේ අපිට සාමාන්‍යයෙන් එතන මේ ජ්‍යොතිෂ වේදියා නිරීක්ෂණයකට බහිනවා මේක හොඳද කියන තීරණය. දැන් අපි කියමු පෙළ කේන්දරවල කඩහාන්ති මාරක දෝෂය වගේ පෙළක් ඒවා තියෙනවා කියලා එහෙම ඒවත් බලන්න ඕන. ඒ කියන්නේ දැන් එකම දසා කාලයේ දෙන්නටම එනවා නම් ඒක එතෙන්ද ඒ කියන්නේ යමක් වෙනකොට එතන දෙන්නටම එක විදිහේ බලපෑම් වගේ එනවා. ඔව්. ඒව පිළිබඳත් විශේෂ පරීක්ෂණයක් කරන්න ඕන අර අපි අරවට අර පොරොන්දම් 20ට අමතරව. ඒතර පොරොන්දම් 20 බලනකොට අමතරව මේ ජෝතිෂ විද්‍යාවේදී මේ දෙන්නගේ විවාහය පිළිම් වෙන කටයුතු වලදී තවත් මොනවද අපි මේ වැදගත් කට සලකන්න ඕනේ? තවත් මේ ඊට අමතරව අපි බැලුවොත්